ආ ඔයාලා දළුතෙන් ආවේ. මම මේ එහා පැත්තේ ගෙදර. ගියා. මේ මොනා හරි ඕනි වුණොත් කියන්න ඈ. ඕන වෙලාවක එන්න. මේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්නේ ලාත්තා. අම්බෝ හරි බෝම්බේ පරිස්සමෙන් ඉන්න. දැනටමත් ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ කියලා මුළු ගමම දන්නව ඇති. ඔව්. මං එහෙනම් ගිහිල්ලා එන්නම් ඈ. සුදු අර එහා ගෙදරට ආවයි ගෙවල් කැකිරාවෙලු. මේ ඉහි හොඳට ගෙවල් දොරවල් හදලාලු තියෙන්නේ. ඒවා එහෙම මහගෙදරත් එක්ක පුතාට බාර දීලා දුවත් එක්ක තමයි දැන් මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. අම්මයි තාත්තයි දෙන්නම ඇවිල්ලා. මේ දුව බැඳපු මහත්තයා තමයි ඔය කාර් එකේ හෙට මෙහෙට යන්නේ. ඒ මිනිස්සයා හොඳ රස්සාවල්ලු කරන්නේ. දැන් මෙහෙනොත් අලුතින්ම සල්ලි වලට ගෙයක් ගන්නවා කියලා තමා කියන්නේ. එතකම් පොඩ්ඩක් තමයි මේ ওই ගෙදරට දැන් කුලියට ඇවිල්ලා තියෙන්නේ. මාත් ඒකයි බැලුවේ මේ ඔච්චර හොඳ කාර් එකක් පැදගෙන මොකටද මේ ගෙදරට කුලියට ආවේ කියලා. අම්මේ කොහෙද යන්නේ? මම මේ අල්ලපු ගෙදර අලුතෙන් ආවායට පොඩි ටිකක් දෙන්න යනවා. දැන් ඉතින් අසල් වැසියෝනේ බෙදා හදාගෙන කන්න ඕනි. නාංගිලට කලින් මේ ගෙදර හිටියේ අම්පාරේ ජෝඩුවක්. කෙල්ල සිංහල කොල්ලා දෙමළ. ඒ ගෑල්ලමයාගේ අම්මයි තාත්තයි නම් ඉතින් එනවා ඉඳලා හිටලා බලලා යන්න. අනේ මන් දන්නේ හිටි හැටියෙම ඒගොල්ලෝ ගියා. මොකටද ගියේ කියලා හිතාගන්න බෑ. ඊටත් කලින් හිටියා අම්මයි පුතයි. අනේ අම්මා නැති වුණා. ඊට පස්සේ ඒකොල්ලා එහෙම ගමේද කොහෙද ගියා. දැන් ඔය අම්මා කියන කෙනා මේ ගෙදර හොල්මන් කරනවා කියලාත් කියනවා. ඒක දන්නේ ඊට පස්සේ ආයි ගියේ. අනේ ඉතින් අපි නම් හොල්මන් දැකලා නෑ නංගි. ඕගොල්ලෝ බය වෙන්න ඕනේ නෑ. ඔය ඇති හොල්මන නෑ ඉන්න. චූටි බබා කොහොමද? අපේ ගෙදර යන් නැන්දි හදලා දෙන්නම් හැලප. බබා හැලප කනවද? අනේ මට නම් නැන්දිගේ හැලප ඕනේ නෑ. වද දෙන්න නැතුව ගෙදර යන්නකො නැන්දි. දැන් කාලේ හැදෙනවොත් අනේ අම්මපා. මම ගියානේ හැලප හදලා දෙන්න. ඉන්න බැරි කමට. ආයෙ නම් ඉන්නේ මේ ගෙවල් පැත්ත පලාතේ.